about preparing for a potential China attack. What is going on at present is a scenario where the PLA is approaching. There are now drones, Taiwanese drones in the sky. There are ships out at sea. පොඩ්ඩක් හිතලා බලන්න චීනේ තායිවානේ ඇල්ලුවොතින් මොන වගේ ටෙක්නොලොජි වල වෙනසක් වෙයිද කියලා හිතා ගන්න පුළුවන් ඔයාලට. Apple, Meta සහ Nvidia වගේ දැවන්ත සමාගම් ඔවුන්ගේ මයික්‍රොචිප් නිර්මාණය කරාට ඒවා නිෂ්පාදනය කරන්නේ නැහැ. ලෝකේ ඒ ඇඩ්වාන්ස් චිප් වලින් බහුතරයක් නිර්මාණය කරන්නේ තායිවානේ. තායිවානයේ තියෙන TSMC කියන සමාගමයි. චීනය හදිස්සියවත් ඇල්ලුවොතින් මේ තායිවානය Apple හෝ Meta වලට යාලේ කර්මාන්තශාලා වෙන තැනකට අරන් යන්න බෑ. මොකද ඒ කර්මාන්තශාලා ආйти ඔවුන්ට නෙවෙයි TSMC කියන ආයතනයට. ඇත්තටම වෙන්නේ ලෝකෙටම දරුණු චිප් එකක් ඇති වෙනවා. ඇති වෙලා මේ ඇමරිකානු සමාගම් වලට රටවල් වලින් වෙනත් රටවල් වලින් උදාහරණයක් ඉදිරියට ගත්තොත් ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් අලුතින් චිප්ස් නිෂ්පාදනය කරගන්න සිද්ධ වෙනවා. මේ යුද අවදානම ගැන දන්න නිසා දැනටමත් ඇමරිකාව වගේ රටවල් බිලියන ගණන් වියදම් කරලා TSMC සමාගමට ඔවුන්ගේ රටවල කර්මාන්තශාලා හදන්න ආරාධනා කරලා තියෙනවා. Right now, the US has a big problem.